Hello guys. අද මගේ YouTube channel එකට දාන ඒ කියන්නේ දාලා තියෙනවා ඊට කලින් ඒවා ඊට දැන් කලින් දාපු නැති නිසා අපි ගියා ගලේ පන්සල් ඒ කියන්නේ මිනුවන්ගොඩ ඔයාලත් ගිහින් ඇති මේක ඉතින් ලොකු දෙයක්වත් නෙවෙයි නේද මට හිතෙනවා දාන්න ඕනේ කියලා. ඉතින් අපි මේ යනවා මේ ගොඩගම හන්දියෙන් තෙල් ගහනවා කියලා ආයෙත් හැරිලා යනවා. දැන් අපි අනිත් පැත්තෙන් යන්න පුළුවන් නිසා ඒ පැත්තෙන් ගහගමු කියලා තෙල්. ඉතින් අපි බලමු මොනවා වෙයිද කියලා. මේ ටිකේ වැස්ස අපි හිතනවා වහින්න නැති වෙයිද කියලාත් බලමු අපි. මොකද වෙන්නේ කියලා. You close and never let go. I'll give you all my love that you know. You are my angel sent from above. You are the one. දැන් අපි මේ ඉතින් අපි දැන් දකුණට දාලා දකුණට දැන් බස් කලියෝනේ එහෙම තමයි අපි යන්නේ බලමු කොහොමද දැන් කියලා මේක තියෙන කෙනෙක් නම් වල තේසි මේ දැන් අපි හත්තිත් එකට ලං වෙලා ඒ කියන්නේ 12 පහ වෙලා බඩගින්න ගියේ ඉඳ කන්න තන බල බල දැන් යන්නේ සෙටින් තරක් නෑ අපි ඉස්සරහට ගිහින් බලමු ඉතින්. අපි දැන් හංගල හන්දියේ ඉන්නේ. දැන් හංගල හන්දියෙන් කෙලින් පාර දාන හරස් පාරට දාන්නේ. ඔය මම උතන කියෝ යනවා. ඉතින් මොනවද තියෙන්නේ කියලා අර මේ මොනවාද සුපුල් එක තියෙනවා. ආබාන්ස් එක තියෙනවා. අර මේක කියනවා. අර මට බයිනවා පිස්සුද කියලා. එහෙම තමයි දෙන්නේ. නැත්තම් බෑනේ.
මෙතන තමයි අපි කන්න නතර වෙච්ච එක. ඇත්තටම හොඳයි. මොකද තිබ්බා කෑම ලොක් ගානක් ගියෙත් නෑ. එහෙම තමයි බඩ පිරෙන්න කන්නක් තියෙන හොඳ තැනක්. ඔයාලත් ගිහින් බලන්න හොඳයිද කියලා කියන්න අපිටත්. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කොහෙද අපි මේ ඉන්නේ කියලා අපි ඔය තියෙන ඉස්සරහා මේ එයාලා දැන් මම වීඩියෝ කරා කියන්න මේ ඔහම තමයි ඒක එතන අතරම හොඳයි ඔයාලා ගිහින් බලන්න කොහොමද කියලා. ඇත්තටම ගලේ දේවාලට යන්න ලේසි. මොකද මේ අපිට පාරේ ඊතල ගහලා දීලා තියෙනවා ගලේ දේවාලය කියලා ගහලා. ඉතින් මේ ඔයාලා හරි රූට් එක යනවා නම් ඔයාලට හරියම ලේසි ගලේ දේවාලය යන්න. මේ අපිත් පාරද යනවා. මෙයා කලින් ගිහින් තිනවා. ඒ නිසා තමයි මෙයා මේ වැඩා වගේ යන්නේ. මේ ගිහින් නැති කෙනෙක්ට උනත් යන්න පුළුවන් ගලේ දේවාලයට. ඊතල දාලා තියෙනවා පාර පෙන්නලා. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ ඉතින් බයිසිකල් එක යනවා කියන්නේ මේ ස්කූටර් එක ඕනිවා බයිසිකලයක් තමයි. ඉතින් ඕන එකක් බයිසිකලයක් ෆුට් සයිකල් නෙමෙයි මොටර් සයිකල් එකක යනවා කියන්නේ. ඉතින් ඔයාලට මේ ඔයාලගේ පශ්චාත්තාපය තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මෙයාගේ දැන් මොන දෙක වෙලා වගේ තියෙන්නේ. ඒක තමයි මම මෙතන කියන්නේ මේ hina වෙලා. හරි මම ඔරෙන් යන්නේ කොන්දත් රිදෙනවා මේ ඉතින් මට තට්ටුවක් දාගෙන ඉතින් මම ඔයාලට කියන්නේ වගේ පොඩි සපෝට් එකක් දෙන්න පොඩි තට්ටුවක් එහෙම දාලා ඔයාලගේ කෙනාට. ඒක තමයි මම මෙතන මේ කියන්නේ hina වෙවි. ඔන්න දැන් අපි ගලේ දේවල්ට ආවා. ඇත්තටම කිව්වොත් එතන වීඩියෝ කරන්න අමාරුයි.
ඒ කියන්නේ අපි එතන පූජා කරන්න යන්නේ මල් පූජා කරලා ඉතින් කරද්දී අපිට වීඩියෝ කරන්න වෙලාවක් නැහැ. ඉතින් අපි පුළුවන් වෙච්ච විදියට වීඩියෝ කරා. ඉතින් බලන්න කොහොමද කියලා. අපි ඊට දවසක තමයි ගියේ. එතකොට සෙනඟ ගොඩක් අඩුයි. අර දෙපැත්තේ දැන් කඩවල උනත් වැඩි ඕපන් කරලා තිබ්බේ නෑ. මේ චුට්ටක් කියන්නේ මේ සෙනඟ අඩුයි ඇත්තටම. සමහර ඊට කලින් ගිහින් තිබ්බට උඩ ගුවා මෙතන මාර විදිහට සෙනඟ ඉන්න පොලිං වලත් ඉන්න ඕනි කියලා. මේ ඒ වුණාට අපි ගිහිරිද නිසා මේ සමහර කඩ වහලා තියෙන්නේ. මේ සෙනඟ අඩුයි කොහොම හරි. ඉතින් හොඳයි අද අපි නිවිසනසිල්ල ගිහින් වැඩ ටික කරගෙන ආවා අපි. ඔතන අපි නතර කරගෙන ඉන්නේ. ඔතන මල් කඩයක් තියෙනවා. ඒකේ මට අවශ්‍ය අර ස්නේක් ප්ලාන්ට් එක කහලා ඉන්න කියන්නේ ඒක අවශ්‍යලා තිබුණාට එතන තිබ්බේ නැහැ. ඉතින් අපි එනවා දැන් අහා පැත්තට. මේ බලමු අපි මැදදී මේ පොඩි අකරතැබ්බකටත් මුණ පානවා. ඉතින් එහෙම තමයි ජීවිතේ. තව ටිකකින් වහිනවා. මේ මගේ වීඩියෝ එක උතරින් ඉවරයි. ඊට පස්සේ අපි ගෙදර එන එක තියෙන ඉතින් මම ඒක වීඩියෝ කරේ නැහැ. මොකද මේ වීඩියෝ එක පුරා අපි අනේක තමයි තියෙන්නේ. ඇත්තටම ඉතින් මේ ශ්‍රී ලංකාවේ ඉතින් අපිට ගස්කලන් තමයි පරද පැත්ත බලන් තියෙන්නේ. අපි ඒකට වාසනාවන්ත වෙන්න ඕනේ. කියනවා වැඩිද කියලාත් හිතනවා මට. ඉතින් කොහොම හරි වීඩියෝ එක බලන්න ඉවර වෙනකම්. එහෙම තමයි ඉතින් ඔයාලට කියන්නේ ඉතින් බයි. අපේ ගෙදර කට්ටියත් කෑ ගහනවා. පොඩ්ඩක් ඒවත් අහගන්න අවුලක් නැහැ. මේ ඉතින් බයි හැමෝම බලන්න. හැමෝටම සරණයි.